රයිට් අපි බැටරිය දාගත්තා ඇතුළට කැබින් එක ඇතුළට. එතකොට දැන් මේකේ තියෙන 150 බැටරියක් අපි 100 බැටරියකට තමයි ගොඩක් වෙලාට මේක ගැලපෙන්නේ 100 බැටරියෙන් උඩට ගියොත් එහෙම. ඒ කියන්නේ ඇම්පියර් හව 100ක්වත් අවම තියෙන්න ඕනේ මේ එනර්ජයිස් එකයි සෝලර් සිස්ටම් එකත් එක්ක රන් වෙනවනම්. මොකද සාමාන්‍යයෙන් බැටරි යූසේජ් එක 100ක වගේ බැටරි එක සෝලර් පැනල් එක කනෙක්ට් නොකලත් සාමාන්‍යයෙන් මේකෙන් බැටරියෙන් 5න් එකක් වගේ තමයි දවසට පාවිච්චි වෙන්නේ. කියන්නේ ඇම්පියර් හව 20ක් විතර වගේ තමයි එනර්ජයිස් එක පාවිච්චි කරන්නේ පැය 12කට. එතකොට සෝලර් වහින්න නැති දවසක හරි සෝලර් ජෙනරේටර් එක නැති දවස් වලට හරි සතියක් විතර වගේ යනකම් බැටරි බෑකප් එකෙන් යන්න පුළුවන්. දැනට මම මේ පෙන්වන්නේ 150 බැටරියක් ඇම්පියර් හව 150 තමයි මේකට දාන්න පුළුවන් උපරිම සයිස් එක. මොකද මීට වඩා බැටරියක් දාන්න මේක ඇතුලේ ඉඩ නැහැ. රයිට් දැන් මේක තාම සිග්නල් මම දැන් බැටරි කනෙක්ට් කරේ තාම සිග්නල් අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ. එකයි. දැන් සිග්නල් අරන් තියෙනවා. නමුත් සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. කන්ට්‍රෝල් එකේ වෝල්ටේජ් එක පෙන්වනවා. දැන්ට බැටරිය තියෙනවා 12.6 වෝල්ට් සහ ඇතුලේ සෙල්සියස් අංශක 31ක ශ්නාත්‍යයක් තියෙනවා ඇතුලේ. එතකොට මේක ගොඩක් වෙලාට එළිය හයි කරද්දි මේක ඇතුලේ තියෙන හීට් එක වැඩි වෙන්න පුළුවන්. එතකොට මේකත් එක්ක බලලා මේක 70 සෙල්සියස් වෙනකම් වගේ මේ කන්ට්‍රෝලර්ස් වැඩ කරනවා 60 70 වගේ. එතකොට අපි දැනට මේකට සෝලර් පැනල් එක කනෙක්ට් කරගෙන අපි බලමු පැනල් එක කනෙක්ට් කරගෙන කොහොමද කියලා. රයිට් අපි සෝලර් කනෙක්ටර්ස් පැනල් එකේ තියෙන කනෙක්ටර්ස් සහ කන්ට්‍රෝල් එකේ ඉඳලා එන කනෙක්ටර්ස් ටික කනෙක්ට් කරගත්තා. දැන් වයර් එක මේක ගොඩක් වෙලාට සෝලර් ෆ්‍රේම් ඇරේ එකේ මෙන සපෝටින් පෝල් එකට දාලා ඉවරලා ඒකත් එක්ක වයර් එක අරන් යන්නේ. එතකොට මේ වයර් වලට වෙන හානි හැම අඩුයි. අපි මෙතනින් ඒ වයර් එක ඉන් කරලා තියෙන සෝලර් වයර් එක තාම මේ එනර්ජයිස් එකේ ඉඳලා එන වයර්ස් හයි වෝල්ටේජ් අවුට් වෙන ලයින්ස් අපි තාම මොකේටවත් කනෙක්ට් කරලා නැහැ. ඊට අමතරව එනර්ජයිස් එකේ තියෙන ඇන්ටනා වයර්ස් ටික තාම ඒක පිළිවෙලට කනෙක්ට් කරලා නැහැ. මේක මේ විදිහට මේ සයිඩ් එකේ ටේප් කරගන්න වගේ බලන්න. ඇන්ටනා එක දැන්ට උඩ ෆික්ස් කරලා තියෙනවා. ඒතකොට සෝලර් ෆ්‍රේම් එකත් හරි. අපිට දැන් මෙතන බලා ගන්න පුළුවන් සෝලර් එක කනෙක්ට් කරාට පස්සේ බැටරි එකේ වෝල්ටේජ් එක අප් වෙලා තියෙනවා. සහ සෝලර් කන්ට්‍රෝල් එකේ පෙන්නනවා MPPT charge වෙනවා. එතකොට මෙන්න මේ ඉරක සිම්බල් එකක් තියෙනවා සන් පොඩි මූණක් වගේ. ඒ තියෙන්නේ එකත් එක මේ පැත්තට ඊතලා කරලා තියෙනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් එකේ බැටරිය charge වෙනවා පැනල් එකෙන් එන සෝලර් පැනල් එකේ එන වෝල්ටේජ් එක හරහා බැටරිය charge වෙනවා. මේ ගොඩක් 12ට වගේ බැස්සොත් වගේ මේකේ මේ බෙහැලා තියෙන බාස් පෙන්නනවා. දැන්ට බාස් 4ක් තියෙනවා. කියන්නේ 100%ක් විතර වගේ බැටරිය charge වෙලා තියෙනවා. 13.5කට විතර වගේ යන්න පුළුවන් බැටරි එක වෝල්ටේජ් එක. මේක 13ක් වගේ තියෙනවා. එතකොට ගොඩක් හෙල්ති ලිමිට් එකේ තියෙන්නේ. රයිට්. ඔය ටික තියෙන්නේ අපි දැන් මේක කැබින් එක මේකේ කව එක වහ ගන්න ඕනේ. ඊට කලින් වයරින් එක කරද්දී ටික පිළිවෙලට කරගන්න. මේවා මේ හයි වෝල්ටේජ් පැත්තට ගිහින් මේ පැටලෙන්නේ නැති වෙන්න. මොකද කන්ට්‍රෝල් එකට හයි වෝල්ටේජ් එකක් આવොත් එහෙම කන්ට්‍රෝල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම මේක අවුට් වෙන ලයින් එක ඒ ටිකත් පිළිවෙලට දාගන්න. ඒක මම දාලා තියෙනවා මේ පැත්තේ සයිඩ් එකෙන්. රයිට්. පේන්නේ නැති. මම දාලා තිබුණේ. එතකොට දැනට මම ස්ටොප් ලයිට් එක එලාම් එක ට්‍රිගර් වෙද්දී පත් වෙන ලයිට් එක දැන්ට ඇතුලේ දාගෙන තියෙනවා. මේක එළියට හයි කරගන්න පුළුවන්. එළියට හයි කරගන්න මේ එන වයර්ස් දෙක එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න තියෙන්නේ. ටිකක් දිග වයරයක් Tamanට හයි කරගන්න ඕන තැනට හයි කරගන්න. ගොඩක් වෙලාවට හෝන් එක නම් මේ වගේ හයි කරගන්න. මේකට වෝටර් ප්‍රූෆ් ඇන්ටනාත් එක්ක අපි හයි කරලා තියෙන. මේ ගොඩක් Tamanට ඇහෙන පැත්තකට හයි හරවා ගන්න. එතකොට සද්ද මේක ටිකක් හොඳට ඇහෙනවා. වයර්ස් ටික හොඳට මේ ටර්මිනල්ස් ප්ලග් වලට වයර්ස් දාලා හොඳට තද කරගන්න. මේවා බොරු වෙලා තිබ්බොත් එහෙමනම් බැටරි charge වෙන එක වෙනස් වෙන්න පුළුවන්. ලූස් කනෙක්ෂන් තිබ්බොත් බැටරි එක charge වෙන්නේ නැතුව ගොඩක් වෙලාට ඕවර් ඩිස්චාර්ජ් වෙන්න පුළුවන්. මේක මේ බැටරියේ තියෙන වෝල්ටේජ් ලිමිටේෂන් ඒ ටික ඔක්කොම මෙතන දාලා තියෙනවා. මේක 12 watt 150 ampere hour බැටරි එක. right ගොඩක් වෙලාවට 100 ampere බැටරි තමයි මේ එනර්ජයිස් එකත් එක්ක යන්නේ. අපි මෙතනට සාම්පල් එකක් තියෙන්නේ 150 බැටරි එකක්. ඒකට අපි කැබින් එනර්ජයිස් එකේ කව එක වහගමු.
right. අපි එතකොට එනර්ජයිස් එකේ කව එක වහගත්තා. කව එක ඕපන් තියෙද්දී මෙන්න මේම OT good කියලා වැටෙන්නේ. කව එක වැහුවට පස්සේ මේ මොඩල් නම්බර් එක වැටෙනවා. එනර්ජයිස් එකේ Droid 114 කියලා. එතකොට මේ ටික හරි මම එළියේ තියෙන ලයිටින් ඩයිවර්ටර්ස් එකත් කනෙක්ට් කරලා අපි ඊළඟ වීඩියෝ එකට සම්බන්ධ වෙමු.